අනිත් ඒවා නම් ෂේප් එකේ කරගන්න පුළුවන්. මේකේ මාකින් එකක් දැනට නෑ මං හිතන්නේ මං ලියවලා දාන්නම්. නැත්නම් කොහොමත් සාමාන්‍ය තියරියට කරද්දි මාකින් එකක් දානවනේ. එතකොට දාන්නම් දැනට ඕගොල්ලන්ගේ මාකින් ස්කීම් හුවමාරු කරගන්න. ඒ කියන්නේ දැන් ගිය අවුරුදු වල එහෙමනම් උන් කොහොමත් එහෙම තමයි කතා කරගත්තේ. ඒ කියන්නේ ඇඩ්වාන්ස් තියරි ක්ලාස් එකේ මාකින් අර එහෙම මොකුත් දුන්නේ නෑ. ළමයි තමයි මාකින් හදාගත්තේ. ඔය උන් එච්චර හිතවත් ඒකයි. ගිය අවුරුදු ඇකඩමික් ටීම් එකේ ළමයි ටික උන් ඇකඩමික් ටීම් එක වෙලා එන්න කලින් බොහොම හිතවත්. නේ අර ඒ ගෲප් එකේ එන කමියුනිටි එකක් ඒගොල්ලෝ හදාගත්තා. ඉංග්‍රීසි මීඩියම් මොකුත් දුන්නේ නැහැ. ඒතර වෙනම ඉංග්‍රීසි මීඩියම් ළමයි කීප දෙනෙක් ඉන්නවා. එකෙක් අන්තිම කාලේදී මුල් කාලේ ඒගොල්ලෝ ලියලා දැම්මේ. ඉංග්‍රීසි මීඩියම් ළමයි සිංහල මීඩියම් වීක්ලි රිවිව් එක අරගෙන උන් එක ලියනවා ඉංග්‍රීසියෙන්. ටික කාලයක්දී වීක්ලි රිවිව් නැති වුණායි පන්තියේ. ඒ හින්දා අන්තිමට එහෙම කරන්න දෙයක් ඉතුරු නැහැ. නමුත් මේ ඒ කියන්නේ එන අපිලිවෙලයි 25 ඇඩ්වාන්ස් තියරි. ඕගොල්ලන්ගේ වගේ නෙමෙයි. ඔයාලගෙත් අපිලිවෙලයි වගේ සමහරක් වෙලට දැනෙන්නේ නැති සාමාන්‍ය තියරි එකත් එක්ක. 25 එහෙම මොකුත් නැහැ කෙලින් මේ කියන්නේ. උන් දන්නෙත් නැහැ මොනවද උගන්වන්නේ කියලා මන් දන්නෙත් නැහැ. එහෙම යන්නේ. මේතර කොහොම හරි මේ ඉංග්‍රීසි මීඩියම් කියලා මොකුත් තිබ්බේ නැහැ. සිංහල මීඩියම් වීක් රිවිව් එකක් බොරු එකක් දානවා. ඒකෙත් වැරදි භාගයට භාගයක් ප්‍රශ්න. ඒකට උම්ම ප්‍රශ්න ටික හදා ගන්නවා. ඩිලන් ලරෙන් මෙන් කතා කරලා ලිසිත් අර පොඩි එකා අර මේක බලන්න දෙන පොඩ්කාස්ට් එකේ ඌට කියන්නේ මොකද කියන්නේ? පොඩි මෑන් කියලා ඌට කියන්නේ. මේ ලිසිත් තමයි ඌට එන අර ඉතාල හොඳ නිර්වද්‍යතාවයක් තියෙන එකෙක් ඌ මේ සහ මතක හිටින එහෙම එකෙක් නේ පොඩ්ඩක්. ඒතර ඌ පේපර් එකේ කියන අර ප්‍රශ්න වල වැරදි අර එම්මෙන් එම සෑහෙන ප්‍රමාණයක් ඌ බලලා හදලා දානවා. තව ඔය මාකින් එකක් කරෙන් මෙහෙන් ඩිලන් ලියලා කටුවට වගේ කරන එකක් ඌ දානවා. අනිත් උන් ඒකේ වැරදි අර එම්මෙන් දෙන උන් ටික කතා කරගන්නවා. තව මට මතක නැහැ ළමයාගේ නම. ඒ කියන්නේ ළමයා කියන්නේ ඌගේ ඇත්තනම නෙමෙයි ටෙලිග්‍රෑම් තිබ්බ. බොරු මොකක් හරි විකාර නමක්. ඉංග්‍රීසි මීඩියම් ළමයා ඒ ළමයා අරක මුල් කාලේ සිංහලෙන් ලියලා සිංහලෙන් අපි දාන එක එයා ඉංග්‍රීසි වලින් ලියලා අතින් දැම්මා. පස්සේ ටික කාලයක්දී වර්ඩ් ෆයිල් ටයිප් කරලාම දාන්නත් පටන් ගත්තා. එහෙම මට්ටමට ඒ කියන්නේ උන්ට ඇත්තටම ඉතින් අන්තිම කාලේදී කරන්න එහෙමට වැඩකුත් නැහැ ඉතින්. අනිත් වැඩ ටික අවුලක් නැතුව කරගෙන ගිහිල්ලා ඉතින් දැන් ඔය ඔන්ලයින් එහෙම අර එම්මෙන් තියෙන ඉඳන් ඇත්තටම ඉස්සර වගේ දෙතුන් ගුණයක් වේගෙන් දැන් ඉගෙන ගත්තා හැකි ළමයින්. එතකොට අර උන් එහෙම කරගෙන ඉතින් අර ඔලිසිත් එහෙම ඕ ලෙවල් කාලේ දන්නේ පටන් ගත්තා. කොහොමත් වයසත් අඩුයි ඒත් ඌ කරලා එහෙම එකෙන් ඩිලන් එහෙමත් මේ කාලෙ වෙද්දී වැඩ ලොකුවට ඉතුරු වෙලා නැහැ. නිකන් පන්ති වල ප්‍රශ්න කරමින් එහෙම තමයි හිටියේ. ඉතින් අර ඒ ඔක්කොම උන් හදාගත්තා. එතකොට ඒ කමියුනිටි එක ඕගොල්ලොත් හදාගත්තොත් ඔයාලට පොඩි වාසි සහගත තත්ත්වයක් තියෙයි. ඒක 25 මට්ටමට ඕගොල්ලන්ගේ අපි දකින්නේ. ඒකට සමහරක් වෙලට හේතුවක් වෙන්න පුළුවන්. අරුන්ට වඩා ඕගොල්ලන්ගේ වැඩ පිළිවෙලයිනේ ඇත්තටම. මේක මාකින් එකක් දානවනේ. ආයේ උඹලට එකතු වෙලා කතා වෙලා මාකින් හදාගන්න දෙයක් නැහැ නේ. ඉතින් අර ඒ හින්දා කොහොම හරි ගිය අවුරුද්දේ 25 ඇඩ්වාන්ස් තියරි ක්ලාස් එකේ තිබුණු ඒ කමියුනිටි එක ඕගොල්ලන්ගේ තාම හැදිලා නැහැ. ඒගොල්ලන්ගේ එක ගොඩක් ඉක්මනට හදනවා. යාළුවගේ ඕගනික් වලින් පටන් ගත්තේ ඇඩ්වාන්ස් තියරි. හැබැයි ඒ වෙනට අර අපිලිවෙල වීම මත උන්ට සිද්ධ වුණා එක්රැස් වෙලා කොහොම හරි උන්ට වනකට ගහගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න. ඒකෙන් පොඩ්ඩක් කමියුනිටි එකක් හැදෙන්න ඇති මං හිතන්නේ. හැබැයි ඒක අන්තිම වෙද්දී උන්ට මාර වාසසහගත වුණා. ඒ ලෙවල් කාලේ වුණත් ඕන ප්‍රශ්නයක් අහම ගෲප් එකේ දැම්මම දන්න එකෙක් ඉන්නවාමයි. ඇයි බං ඉතින් ලංකාවේ 1 2 4 ඉන්නකොට ඒක ඇතුලේ ඉතින් ඉන්න එපැයි. එයා සර් ලිසිත්ලා වගේ අද්භූත මිනිස්සු ඉන්නවා. ඒකට උන්ට මතක හිටිනවා මැජික් වගේ දෙයක් දැක්කද මතකයි උට. හරි. එහෙම ඒක ඔය ඌගේ මැත්ස් විතරයි B එකක් තියෙන. ඒ දෙකයි B එක දිස්ත්‍රික් 38. එහෙම ඒ දෙකයි B එකෙන් දිස්ත්‍රික් 38 වගේ රෑන්ක් එකකට යන්නත් බෑ. ඌගේ B එක තමයි හොඳම ඒක වෙන්න තිබ්බ එක. ඌගේ ස්ට්‍රෝංම සබ්ජෙක්ට් එක මැත්ස්. ඒක විතරක් B එකක් වෙලා තියෙන අර පොඩ්කාස්ට් එකේ කතා කරත් එක්ක. එහෙම ඉන්නවා. ඒකට ඒ වගේ අද්භූත ජීවීන් ඔයාලගෙත් මේ වැඩේ ඇතුලේ අනිවාර්යෙන් ඇති. උන් ටික එකතු කරගෙන ඒකෙන් අර ඒ කමියුනිටි එක හදාගන්න පුළුවන් නම් ඒක එන මේ ඔයාලට වැලියු එකක් වෙයි. විභාග එහෙම ලං වෙලා මම කියන්නේ කෙමිස්ට්‍රි විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට් අනම්මනම් මොනවා දැම්මත් ගේමේ දන්නේ උන් ඉන්නවනේ ඉතින් ඒක හරි වටිනවා එහෙම සෙට් එකක් ඉන්නකොට. ඒතොර ආයේ අපි ඕන්නෙත් නැහැ ගුරුවරු මොකක්වත් ඕනේ නැහැ. උන් මේ ඇඩ්වාන්ස් තියරි ක්ලාස් එකේ හොඳම දේ ඇහුවම උන් කියන්නේ ඒක ගෲප් එක මම උගන්වපියෝ නෙමෙයි. ඒ කියන්නේ මේ අවංක ඇත්ත කතාව ඒක තමයි. ඇඩ්වාන්ස් තියරි ළමයින්ට ඩිලන්ලාගෙන් අර එදා පොඩ්කාස්ට් එකෙත් මම යන්තම් ඇහුවා මම ඒකට කලින් කතා කරද්දී එහෙම ඒ වෙලාවේ කිව්වේ ඇඩ්වාන්ස් තියරි ක්ලාස් එකේ උන්ට තිබ්බ වටිනම දේ ඇහුවම ගෲප් එක ඩිස්කෂන් ගෲප් එක. ඒ කියන්නේ ඒකේ අර අවශ්‍ය ඕන ප්‍රශ්නයක් කතා කරගන්න පුළුවන් උන් ඒකේ ඉන්නවා. ඒක මට හරියටම මතක නැහැ කොයි කාලෙද ඒ මට්ටමට ගෲප් එක හැදුනේ කියලා. සමහරකට අන්තිම මාසේ දෙකේ වෙන්නත් පුළුවන් මිශ්‍ර අභ්‍යාස කරන කාලේ එහෙමද ඒ වගේත් මතකයි. මොකද එහෙම වෙන්නත් ඇති සමහරක් විට. හොරේ ඔය වගේ තමයි මේ සිටුේෂන් එක තිබුණේ. ඕගොල්ලොත් අර ඒක හදාගන්න එක ඔයාලට වැදගත් වෙයි. ඒක මම බලෙන් හදන්නේ. හරිද? උඹලා කරගන්න නැති නේ. බලකට පොඩි උන් නෙවෙයි. ඕන්න හදාගන්න පුළුවන්. නැත්තම් ඒක නැතුවත් ඉතින් අවුලක් නැතුව සමහරක් විට දන්නේ නැහැ. ඉතින් 25 නේ පළවෙනි ඇඩ්වාන්ස් තියරි. ඔයාලගේ අංගාවේ පළවෙනි 10 මෙහෙම හිටියොත් මට කියද හැකි ගෲප් එකේ කතා කරන්න යන්න එපා. ඊට වඩා මේක හොඳයි කියලා. අපිට නිර්ණායක නැතුව මේ කතා කරන්න. අරමස ඉන්න පොඩ්ඩක් ඒගොල්ලෝ කිව්වා. හරිද? අපි දන්නේ නැහැ. ඕගොල්ලන්ට මොනවා වේද? එක එක්කවත් නැති වෙයිද දන්නෙත් නැහැ. ඇඩ්වාන්ස් තියරි කියලා මහලුල කරලා. බලමු ෆයිනල් පේපර්ස් වලදී බලතේ. හරි මේකේ මේ